හායි හායි යාළුවනේ කොහොමද ඔයගොල්ලන් හැමෝටම ඔයගොල්ලන්ව ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. Welcome to Shashika's Life in USA YouTube channel. Hi ළමයි. කොහොමද? එළියට යන්නේ. මම ඉතින් ඔන්න අද සෙනසුරාදා මම ගියා shopping පොඩ්ඩක් මගේ living room එකේ coffee table එක පොඩ්ඩක් change කරන්න කියලා හිතුවා පොඩි flowers ටිකක් ගේන්න කියලා හිතුණා. ඉතින් මම යනකොට අද Hobby Lobby එකේ sale එකක් යනවා. ඉතින් ඒක නිසා මට වාසි හොඳ ඔෆර් එකක් තිබ්බා 140ක් තිබ්බා ඩිස්කවුන්ට් දාලා. ඉතින් මං ලස්සන වාස් එකක් ගත්තා. ඊට පස්සේ ඒකට දාන්න මල් ගත්තා. ඉතින් සමයක එන නිසා මං සමයකට ගැලපෙන්න ලස්සන මල් ටිකක් ගත්තා. මේ තියෙන්නේ මම ගත්ත වාස් එක. ඒක $20යි 19.95යි. ඉතින් ඒක ගත්තා මම. ඒක සේල් දාලා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගත්ත එක. ගොඩාක් ඒවා බලලා කැරකිලා මං ඕකේ නිකන් අර ග්‍රේ ගතියකුයි නිකන් වයිට් ඔෆ් වයිට් දෙකම තියෙන හින්දා මොකද තුනක් තියෙනවා ඒකේ කලර්ස්. ඉතින් ඒකයි මං ඒක ගත්තේ. මොකද මගේ ලිවිං රූම් එකට හරියට මැච් වෙනවා ඒක. ඒ කලර්ස් තුනම මගේ ලිවිං රූම් එකේ තියෙන නිසා ඒක 16යි 65නේ. ඔව් 16.65 19 නෙමෙයි. වෙන එකක් තිබ්බ 19ට. ඒක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් මට ඒක හම්බුනේ 16.65ට. ඉතින් මං ඒක ගත්තා. මම මෙන්න මේ වාස් එකටත් ආසයි. නමුත් මං ඒක ගත්තේ නැහැ. ඒක ටිකක් හෙවිත් වැඩි. ටිකක් ක්‍රැක් වෙලා වගේ තියෙනවා එහෙන් මෙහෙන්. ඒක තමයි ඩිසයින් එක. ඒ උනට මං ඒකට එච්චර ආස උනේ නැහැ. ඉතින් ඕකේ වයිට් එකක් තිබ්බා. ඒකත් ලස්සනයි. ඉතින් මං ඒව ගත්තේ නැහැ. මං ගත්තේ අරක තමයි 16යි ගානට තිබ්බ එක. ඒක මගේ ලිවිං රූම් එකට හොඳට ගැලපෙනවා කියලා හිතුවා. ඉතින් ඒක නිසා මං ඒක ගත්තා. මම මේ බ්ලැක් එක හොඳටම බල හිටියේ. මං මේකත් ගැලපෙනවා. නමුත් මට ඒක නිකන් පොඩ්ඩක් හෙවිත් වැඩි උස්සගෙන යන්න. ඒකයි අනිත් එක ඒකට ගොඩක් මල් දාන්න ඕනේ ඒක පිරෙන්න. අරකත් එහෙමම තමයි. එනකොට මේක නිකන් අර කටරිය ලොකු වැඩි. ඒකට ඒක නිකන් මට හිතුනේ. ඉතින් මම මේක ගත්තා. shopping කරා. මගේ ෆේවරිට් පාර්ට් එක දවසේ shopping කරන එක තමයි. මේ තියෙන්නේ ඔක්කොම Hobby Lobby, home goods, එතකොට Dick's sports එක තියෙනවා. ඔක්කොම එකම ඒරියා එකේ තියෙන. ඊට පස්සේ මට මේ අර මම ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ කරන්නේ ළමයි. මට මේ මොකක්ද අර තියෙන්නේ අනිත් කැම්ස් YouTube කරන කැම්ස් ඒකක් නැහැ. ඉතින් ඒක නිසා ඒක ඉස්සරහට කරකවන්න මෙයා කරන්න බෑ. මම ගන්නට දැන් පෙන්නන්න. ඉස්සරහට මේ තියෙන්නේ shopping area එක. මෙතන තියෙනවා Bath and Body Works. එතකොට DSW කියලා designer shoes warehouse එකක් තියෙනවා මෙතන. එතකොට තව තියෙනවා මේක නිකන් Arabic වගේ restaurant එකක්. මේ වගේ මේ පොඩි shopping centers හැමතැනම තියෙනවා ඇමරිකාවේ. ඇමරිකාවේ ඉන්නා නම් දන්නවා.
වගේ පොඩි shopping areas හැමතැනම තියෙනවා. මම දැන් හස්බන්ඩ්ව පික් කරන්න යනවා. එයා මම හැලුවා වෙන තැනකින්. මම යනවා මගේ shopping තනියම. ඉතින් එයා පික් කරන්න යන ගමන් තමයි. එයා ඉන්නේ Home Depot එකේ. Home Depot එකට ගිහලා පික් කරගන්නවා හස්බන්ඩ්ව. ඔයගොල්ලෝ ආසයිද මම වගේ shopping කරන්න හැම වෙලේම? කෙල්ලෝ ඉතින් එහෙම තමයිනේ. මම ඇත්තටම දැන් මට ඇඳුම් ගන්න යන්නේ මම online. shopping යනවා ගොඩාක් අඩුයි. online තමයි මම shopping කරන්නේ. මොකද මම යන්දාස හැම ස්ටෝර් එකකටම වගේ online stores තියෙනවා. ඉතින් ඒක නිසා මම online තමයි ගොඩක් shopping කරන්නේ. මොකද මට time එක නැහැ. මට දැන් වෙලාව හදාගන්න හරි අමාරුයි ගොඩක් වැඩ තියෙන නිසා. ඉතින් මේ වගේ තෝරලා බේරලා ගන්න ඕන sales තියෙන ඒ වගේ තැන් වලට කියන්නේ හොබි ලොබි වගේ ඔය හෝම් සෙන්ටර්ස් වලට එක එක ඒවට යන්නේ ගොඩක්ම ඒ වෙලාවට මොකද මේ නැත්තම් මට තෝරලා බේරලා ගන්න බැහැ. ඉතින් ඔන්ලයින් shopping කරනකොට ඒ වලිනුත් ගන්න පුළුවන්. ඒනට මම ඒව කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඔයාලන්ට කියන්න ඕනලා තිබ්බේ. අපි ගෙදර ගිහිල්ලා බලමු මම කොහොමද මගේ ලිවිං රූම් එකට තමයි මම මේක ගත්තේ. ලිවිං රූම් එකට මට ඕන කරලා තිබ්බා පොඩ්ඩක් පොඩි වෙනසක් කරන්න සමයකට සම ෆ්ලවර්ස් ටිකක් දාන්න. ඉතින් මොකද මම සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තමයි මම ලිවිං රූම් එකටත් දාන්නේ. ඉතින් දැන් මේ පාර හිතුවා මේ අවුරුද්දේ පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි මම මල් ටික ගත්තේ. මෙන්න මේ විදිහට තමයි මම මගේ සාලේ තියෙන කොෆි ටේබල් එක හදාගත්තේ. ඉතින් මේකට මම තව පොඩි වැඩ කැලි ටිකක් දාන්න ඕනේ. තාම මං ඉවර නෑ හරි ගස්සලා. දැනට මම මේක පොඩ්ඩක් සෙට් කරගත්තා. නිකන් මල් ටික තියලා පෝච්චියේ. ඉතින් මේ විදිහට තමයි ඒක ආවේ. තව පුංචි පොඩි ඩිසයින් එකක් දාලා මේකට මම ලස්සන ට්‍රේ එකක් දාලා මගේ කැන්ඩල්ස් තියන්න ඒ ඔක්කොම එකට තියන්න පුළුවන් විදිහට මම ඒක හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලන් කියන්න කමෙන්ට් එකකින් ලස්සනයිද කියලා. මගේ හයිඩ්‍රේන්ජස් මල් තමයි මම මේකට ගත්තේ. මං හිතුවා ලස්සනයි කියලා. ඉතින් යාළුවනේ ඔන්න මම මේ මීට ඉස්සෙල්ලා දවසක ගියා ගෙදරට එළියට මල් ගන්න. ඉතින් ඒ මල් ගන්න කියලා ඒක නම් ඉතින් පිස්සුවක් තමයි. ඒම මල් දැක්කහම හැම එකක්ම ගන්න හිතෙන. ඒ වුණාට මම මෙන්න මේ જાතියෙන් මල් මේ පින්කුයි රෙඩ්ුයි දෙක ගත්තා වෙන දවසක ඇවිල්ලා. මේ දවසේ ගත්තේ නැහැ. නමුත් ඒ දෙක ගත්තා මම මගේ මේල් බොක්ස් එකට දාන්න. මේල් බොක්ස් එකේ තියෙනවා මගේ මල් පෝච්චියක් දාන්න පුළුවන් තැනක්. ඒකට දැම්මා. ඉතින් ඊට පස්සේ මම මේ කාඩ් එකකුත් අරගෙන මට ඕන මල් ටිකයි තව පොඩි පැල වගේකුයි තිබ්බ ගත්තා. මට ඔක්කොටම ගියේ ඒගොල්ලන්ගේ ඔෆර් එකක් තිබුණා $24.95ට කොහෙද පැල ගොඩක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පළතුරු එළවලු මල් ඒ තුන් ජාතියම එකතු කරලා ඕනනම් ගන්න පුළුවන්. ඉතින් මම ඒ විදිහට භාගේ කොටස් විදිහට මම එතනින් මල් චූටි පැල ගත්තා. සීනියර්ස් මල් ගත්තා. මෙන්න මේ හරියෙන් සීනියර්ස් මල් තිබ්බා මේ පොඩි පැල චූටි බට්ටු පැල ඒව ටිකක් ගත්තා. ස්ට්‍රෝබෙරි වගේ ඒව නම් ගත්තේ නැහැ. බොරුවට අරගෙන වැඩක් නැහැ. මොකද මගේ වත්ත හාවන්ගෙන් බේරගන්න හරි අමාරුයි. හාව පනිනවා හැම වෙලාවෙම. මගේ එළවලු වැවනේ ඒව කොළ ටිකක් කාලා දානවා. ඉතින් ඒගොල්ලන් ඉතින් එලවන්නත් බෑනේ. මං ඔය එක එක මැස්සවල් ඒව මේ වැටවල් ඒව ගහන්නෙත් නැහැ. ඉතින් එහෙමම තියෙනවා. මේ තියෙන ලෙමන් ග්‍රාස් මොනවද මේකට කියන්නේ? සේර තිබ්බා. මට සේර නම් අවශ්‍ය නැහැ. ඉතින් මම සේර ගත්තේ නැහැ. මොකද සේර මගේ ෆ්‍රීසර් එකේ ඕන තරම් තියෙන හැම වෙලේම සේර තියෙනවා ගෙදර. ඉතින් ඒකින්ද මම සේර ගත්තේ නැහැ. ස්ට්‍රෝබෙරි ගත්තෙත් නැහැ. නමුත් මම ගත්තේ මෙතනින් තක්කලි පැල දෙකක් ගත්තා. එතකොට මාළු මිරිස් ගත්තා. මොකක්ද තව කේල් කොළ ගස් 4ක් ගත්තා. ඒ වගේ බටු ගත්තා. එහෙම
මේ පොඩි පොඩි පැල වර්ග ටිකක් තමයි ගත්තේ. ඒ ටිකයි ඊට පස්සේ මල් ගත්තා. මල් පැල අනිත් ඒවට හරියන්න මල් පැල ටික ගත්තේ. ඉතින් ඔහොම තමයි යාළුවනේ. ඊට පස්සේ මම ගත්ත තව මේ අර චූටි නිකන් අර ඒකට කියන්නේ මොකක්ද මේ පොඩි නිකන් මෙන්න මේ මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔන්න බලන්න. ඔය ඉස්සරහා තියෙන්නේ එක එක පාටවල් වලින් එන මං ඒක නිකන් බුලින්ද වර්ගයක්ද මන්ද ඒක බේබි රෝස් වගේ කියන්නේ ලංකාවේ. ඔන්න ඕක බිම වැවෙන්නේ. ටක් ගාලා වැවෙනවා මේ යාලව නිකන් පොඩ්ඩක් ගෙනාවත් මං යාලව ගෙනල්ලා පිටිපස්සේ බෑක්යාඩ් එකේ දැම්මා. දාලා තියෙනවා. ඒගොල්ලන් වැවිලා තියෙනවා. ලස්සනට ඩෙක් එකේ දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය පැල මං ගත්තා. ඊට පස්සේ සීනියර්ස් මල් ගත්තා. මොකද මගේ එක ඒරියා එකක් තියෙනවා බෑක්යාඩ් එකේ. ඒක එම්ටි. ඒකට දාන්න මම සීනියර්ස් පැල ගත්තා. 8ක්ද කොහෙද? ඉතින් ඒ ටික 8ක්. ඒ ටික දාලා තියෙනවා. 8ක් නෙමෙයි 8ක්. හරි 12ක් හරි මට මතක නැහැ සීනියර්ස් කොච්චර ගත්තද කියලා. කොහමරි ඒ ගාන වගේ ගත්තා. ඉතින් අරගෙන මම ඔයගලන්ට පෙන්නන්න මම කොහොමද ඒ ටික හිටව ගත්තේ කියලා. මෙන්න රෝස මල් වලට ආසායට මම ඔයගලන්ට රෝස මලුත් පෙන්වන්න කියලා හිතුවා. රෝස මල් නම් එක එක જાතියෙන් තිබ්බා එක එක ප්‍රයිසස් වලට. මම මේගොල්ලන්ගෙන් තමයි මගේ ඉස්සර අනිත් පැල ඔක්කොම අරගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ රෝසස් හොඳයි. මම රෝස ගත්තේ නැහැ එදා. මං කහපාට පැලේටයි දම්පාට පැලේකටයි ආසයි. ඒ වුණාට ඒගොල්ලන්ගේ ගණන් වැඩි. ඒ වුණාට තව ටික දවසකින් ඔව සේල් දානවා ඉස්සරහට. එතකොට මට ගන්න පුළුවන්. ඒ හින්දා දැනට මගේ රෝසස් ගොඩාක් තියෙනවා. බෑක්යාඩ් එකෙත් තියෙනවා. ඉස්සරහත් ගාඩන් එකෙත් තියෙනවා. ඉතින් ඒක නිසා මට රෝස අත්‍යවශ්‍යම නෑ දැනට. ඉතින් ඔතන තියෙන කලර්ස් තියෙන නිසා මං ගත්තේ නැහැ. ඉස්සරහට බලමු. සේල් දානවනේ එතකොට ගන්න පුළුවන්. අරගෙන ඊට පස්සේ ඊළඟ සීසන් එකට හදාගන්න පුළුවන්. මේ පළතුරු ගස් තිබ්බා. මේ පළතුරු මේ පර්සිමාන් ගස් එහෙම ඉස්සර තිබුණේ $69ට ඒ වගේ. දැන් 140යි 160යි. මෙහෙත් ළමයි ඔයගොල්ලන් හිතන්න එපා අනිත් රටවල් වල විතරයි ගණන් ගිහිල්ලා තියෙන කියලා. මෙහෙත් ඔක්කොම ගණන් ගිහිල්ලා. මේ තියෙන්නේ මං ගත්ත ಜಾති ටික. මෙන්න මේ විදිහට තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ පොඩි එන්ටි ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒ ටිකට මම සීනියර්ස් මල් දාගත්තා. ඔය ටිකේ තියෙන්නේ සීනියර්ස් මලුයි. අර මැද්දෙන් වගේ තියෙන පොඩි පැලයක්. ඒක මේ රෝස්මරි ගහක්. ඉතින් ඒක මම හිතනවා දලු දාලා එයි කියලා තව ඉස්සරහට වහිනකොට. එහෙම නැතිනොත් මම ඒක ගලවලා විසි කරලා අලුත් පැලයක් ගෙනල්ලා රෝස්මරි ගහක් හිටවන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ බෑක්යාඩ් එකේ තියෙන රෝස පිරිලා තියෙනවා. මම හිතන්නේ මම ඉස්සෙල්ලා වීඩියෝ එකකින් පෙන්නුවා ඔයගලන්ට මේක. තමයි මගේ රෝසස් වැවිලා තියෙන්නේ. ඔය කොනේම තියෙන ගහ ඒක වැල් යනවා. ඒකට දැන් ගෙනල්ලා හිටවන්න ඕනේ. ආච් එකක් දාන්න ඕනේ. මොකද ඒක ලස්සනට එතකොට වැවෙන්න ඉඩ අරින්න ඕනේ හින්දා. නැත්තම් එයාව වැටෙනවා. මල් ටික ඔක්කොම වැටෙනවා. අනිත් එක තමයි මම ඔයගලන්ට පොඩි ටිප් එකක් දෙන්නම්. මේ මල් ඇවිල්ලා ඉවරුණාට පස්සේ මල් ඇවිල්ලා පෙති හැලුණාට පස්සේ ඒ මල් ආපු තැන් වලින් හොඳට කපන්න ඕගොල්ලන්. කපපුවාම දලුත් එක්කලම තව අලුතෙන් පොහොට්ටු එනවා. ඒ කොලත් එක්කලම පේන්නේ නැහැ. මට පේන පොහොට්ටු වෙනවා. ඉතින් ඒ මල ආපු තැනින් කපන්න ලස්සනට ගොඩාක් මල් එනවා. ඉතින් මම එහෙම තමයි කරන්නේ. එතකොට ගොඩාක් මල් එනවා. මම ඔය ඉතිස්සලා කපපු නිසා මල් වැටෙන්න ආවා. ඔන්න ඔයගලන්ට මම පුංචි ටිප් එකක් දුන්නා. රෝසස් වලට ඒක තමයි රහස. දිගට මල් එන්න. ඊට පස්සේ මම රෝසස් ටිකක් කපාගත්ත මගේ ඇතුලේ සාලෙන් තියන්න. පොඩි වාසකක් හැදුවා මම ඒකට දැම්මා. ඒ රෝස ටික මම පිටිපස්සෙන් කපාගත්තේ. ඒවලු දැන් ඉස්සරහා ගාඩන් එකෙන් ටිකක් කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඔයගලන්ට කිව්ව වැල වගේ තියෙන රෝස මල් ගහ. මෙන්න මේක හරිම ලස්සනයි. ඒක නිකන් මාරම සුවඳයි. මේ මල ඉම්බහම ඒක මාරම සුවඳයි. ඒක තමයි වැල යන්නේ. ඉතින් ඔය ගහ මොකක් හරි කරලා දැන් ඕකට මේ
ආච් එකක් ගහන්න ඕනේ නැත්තම් ඕක වැටෙනවා දිගටම. ඒක නිසා මේ ඒකේ මල් හරිම ලස්සන. ඒක නිකන් පොඩ්ඩක් ගණන් අනිත් රෝස පැල වලට වැඩිය ඒකයි ඒකේ ලස්සන මල් තියෙන. අනිත් ඒවාට වැඩිය ගොඩක් ලස්සනයි. අනිත් එක පෙති හැලෙන්නෙත් නෑ හුඟක් වෙලාවට. ඒගොල්ලන් ලස්සනට පිපිලා තියෙනවා. මේ දකින්නේ ඕගොල්ලන් මගේ ඉස්සරහා ගාඩන් එකේ තියෙන බේබි රෝස් ගහ. ඒක චූටි බට්ට පැලයක් ගෙන ආය මං දැන් ඒක හෙන ලොකු වෙලා ඒකෙත් ඇදගෙන වැටෙනවා රෝස මල් ඔක්කොම. මල් බර වැඩි හින්දා ඉස්සරහට වැටෙනවා. මං ඒක ගැට ගහලා තියෙන්නේ ඒ වුණත් කඩාගෙන වැටෙනවා. ඉතින් මේ ගස් නම් පරණයි. ගොඩක් පරණ නිසා දැන් ඒවා මල් අඩුවෙන් එන්නේ. ඒවත් හරි ගස්සන්න ඕනේ. මං පස්සේ එක හරි ගස්සනවා. මේ තියෙන්නේ මේ රෝස මල් දැන් මේගොල්ලන්වත් දැන් මේ ඇවිල්ලා වැටුණාට පස්සේ කපන්න ඕනේ. මේ මල එහෙම හරි ලස්සනයි. මේ පැලෙත් ටිකක් ගණන් අර අනිත් පැලේ වගේ තමයි. මේකෙත් රෝසස් හරිම ලස්සනයි. මං හිතන්නේ මේකත් වැල යන ගහක් වගේ මට පේන්නේ. එනකොට මං ඒක කපලා කොහොම හරි තියාගෙන ඉන්නවා යාව. ඒකිනුත් මං මල් ටිකක් කපා ගත්තා. මේ තියෙන්නේ මං ඒකෙන් කපාගත්ත ඉත්ත. මෙන්න මේ ටික තමයි මම ඒකෙන් කපා ගත්තේ. කොහොමද ඒ හැංගීම නේද? තමුන්ගේ වත්තෙන් කඩාගෙන මල් වාසකක් හදනවා කියන්නේ මාරම ෆීලිං එකක්. ඒක කියලා නිම කරන්න බෑ. මම මල් වලට මාර ආසයි. රෝස මල් වලට ඒ කියන්නේ ෆ්‍රෙෂ් මල් ඕනම එකකට මම මාර ආසයි. ඉතින් අනිත් එක තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. මේ ගෙදරින් කඩාගත්ත මල් මේ ගොඩක් දවස් තිබ්බා. ඒ කියන්නේ මං හිතන්නේ සතියකමාරක් දෙකක් වගේ හොඳට තිබ්බා මල් ටිකම. කියන්නේ මම වතුර මාරු කර කර තියාගත්තා. හොඳට තිබුණා. අර නිකන් කඩෙන් ගේන මල් වගේ නෙමෙයි ටක් ගාලා පර වෙලා යන්නේ නැහැ. මේගොල්ලන් හොඳට ලස්සනට තිබ්බා මල් ටික. කිසිම හානියක් වෙන්නේ නැතුව ලස්සනට තිබුණා සෑහෙන කාලයක්. මට හොඳට මතකයි. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත පුංචි වාසක තමයි. ඔන්න විදිහටම හදාගත්තේ. මගේ වත්තෙන් මමයි හස්බන්ඩුයි වවපු මල්. ඕගොල්ලන් මේ දකින්නේ අපේ ඇපල් ගස් දෙකෙන් එකක මේ රතු ඇපල් ගහේ ඇපල් ගෙඩි. දැන් ඔය තිබ්බට වැඩිය දැන් මේ මං ගත්ත පරණ වීඩියෝ එකක්නේ. දැන් ඔය තිබ්බට වැඩිය දැන් තවත් ලොකු වෙලා තියෙන්නේ ඇපල්. ඉතින් මාරම සතුටුයි මට නම් මේ මගේ හස්බන්ඩ්ගේ අත් දෙකෙන් වවපු දේවල්. ඉතින් එයා හිටෙව්වොත් ආයේ හරියටම හරි නියමටම වැවෙනවා. මාර අත්ගුණයක් තියෙන හස්බන්ඩ්. God bless his hands. ඉතින් ඕන දෙයක් වැව්වොත් පැලවෙනවා. ඉතින් මේ පාර නම් එළවලු ටික වැව්වේ මම. මේ එළවලු පැල ටික ඔය මම එදාගෙන ආපුවා. මම ඔය නිකන් ලුණු ගෙදර තිබ්බේව පැලවෙන්න ආපු ඒවා දාලා තිබ්බා. ඉතින් ඒ ටික පැලවෙලා දැන් මම ඔය එක පොඩ්ඩක් එක මේ පැලයක් තිබිලා ඒක ගලව ගත්තා. ඒකේ ලුණු ගෙඩි 3ක් ඇවිල්ලා. එකක් හිටවපම 3ක් ඇවිල්ලා. දැක්කද ලස්සනට. ඉතින් ඒක පඳුරක් ගැලෙවුවා. අනිත් ඒවා නම් තාම හරියට හැදිලා නැහැ. මොකද මම එකක් ගලවලා බලපුවාම ඒක හරියටම සෙට් වෙලා තිබුණේ නැහැ. මේක සෙට් වෙලා කියලා අපිට තේරෙන්නේ හොඳට ගහ ලොකු වෙලා මේ මැලවිලා වගේ නිකන් බිමට වැටලා වගේ තියෙනවා තමයි හරියටම බලා ගන්න පුළුවන්. මම ඒක අනිත් උගුල්ලපු ගහෙන් තමයි ඒක හිතාගත්තේ එහෙම තමයි කියලා. ඉතින් බලමු අපි අනිත් ඒවා ටික ලොකු වුණාම ගලවමු. දැන් ඔය ටික කඩාගත්ත මම. ඊට පස්සේ මාළු මිරිස් තිබ්බා. ඒවා නරක් වෙයි කියලා ඉතින් මම බයට ඒ ටිකත් කඩාගත්ත මාළු මිරිස් ටික. මේ තියෙන්නේ මාළු මිරිස් ගස්වල චූටි වුණාට ඒවල
මාළු මිරිස් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම ඒ ටිකත් කඩාගත්තා. කරවල එකක් තෙල් දානකොට එහෙම දාන්න ෂෝක්. මාළු මිරිස් කරල් 3ක් තිබ්බා. ඊට පස්සේ මං එදා හවස මං හැදුවා පෝක් ස්ටූ එකකුයි පොල් රොටි හැදුවා. මම පොල් රොටි හැදුවේ විශේෂ විදිහකට. මම ඔයගලන්ට පෙන්නන්න. මම ඒකට දැම්මා ගොටුකොළ. ගොටුකොළ ලියලා ටිකක් ලොකුවට ලියලා ගොටුකොළ ලූණු අමු මිරිස් ඒව දාලා මම පොල් රොටි හැදුවේ. මාර රසයි යාළුවනේ. ඔයගලනුත් හදලා බලන්න මේ විදිහට. ඊට පස්සේ මම තව කපාගත්ත මගේ ගාඩන් එකකින් කේල් කොළ 2-3ක් කඩාගත්ත. කරපිංචා ඉති 2කුත් කඩාගෙන මම ඒකෙන් හැදුවා කොළ කැඳ. කොළ කැඳ එක කේල් වලිනුයි කරපිංචා වලිනුයි හදාගත්තේ. මම ගොටු කොළ වලිනුත් හැදුවා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. හදිස්සියෙන් හදපු නිසා මේකට මම සුදු ලුණු එංගුරු හොඳට ගම්බිරිස් උළුහාල් ඒ හැමදේම දාලා ලුණු දාලා මං ඉතින් කොළ කැඳ එකකුත් හදාගත්තා. මේ දකින්නේ ඕගොල්ලන් මම ග්‍රොසරි shopping ගියා එදා මල් ගන්න ගිය වෙලාවෙම groceries ගිය වෙලාවේ ඒගොල්ලන්ගේ blueberries ඇවිල්ලා තිබ්බා fresh blueberry. ඉතින් ඇමරිකාවේ ඔය ගොඩක් farmers market වලට වගේ එනවා ඔය local දේවල්. මම ඔයගලන්ට මීට ඉස්සෙල්ලත් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයගලන් try කරලා බලන්න. ඒ වගේ තැන් වලට කියන්නේ පොඩි shops තියෙනවනේ. කියන්නේ ඔය farmers markets කියලා ඒවට ගියාම හොඳ පළතුරු වර්ග ලෝකලි ඔයාගේ ඉන්න ස්ටේට් එකේ වවන දේවල් එහෙම නැත්තම් අවට ගොඩක් ළඟින් දුර ඉඳලා ඒ ෆ්‍රීසර් වල එන්නේ නැතුව ළඟ තියෙන රට මේ ස්ටේට්ස් වලින් එන බඩු තියෙනවා ඒගොල්ලන් ගාව. ඉතින් හොඳ ෆ්‍රෙෂ් චිකන් මාස් ගොඩක්ම ඔයගලන්ට ගන්න පුළුවන්. මේ චිකන් එහෙමත් නෝත් කැරලයිනා වලම හදන චිකන් බීෆුත් එහෙමයි. ඉතින් ගොඩක් පෝකුත් එහෙමයි. මෙහි හදන ඒවා තමයි ඒ මම යන ෆාමර්ස් මාකට් එකට එන්නේ. මොකද මම ඒගොල්ලන්ගෙන් ඇහුවා අහලා දැනගත්තේ. ඉතින් මේ වගේ ෆ්‍රෙෂ් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලන් ඔෆර්ස් දානවා, මැනේජර්ස් ඔෆර්ස් දානවා, ඩේලි එහෙම දානවනේ. ඉතින් එතකොට ඩොලර් 5-6ටත් ගන්න පුළුවන් මස් එහෙම. ඔය දැක්කද 4ට තියෙනවා 5ට තියෙනවා. ඔයාලන්ට කැමති විදිහට ෆ්‍රෙෂ් මස් ගන්න පුළුවන්. ටර්කි වින්ග්ස් තියෙනවා. මේ බදාස්වල ටර්කි වින්ග්ස් නම් ගොඩක් ගන්න. මොකද සීසන් එක නෙමෙයි නිසා. ඊට පස්සේ මං කිව්වේ අපේ ලංකාවේ දේවල් සමහර අය හිතනවා මෙහෙ නැහැ කියලා. ඉතින් ඕගලන් හෙව්වොත් මේ වගේ පොඩි තැන්වල ඕන තරම් ලංකාවේ දේවල් තියෙනවා. මඤ්ඤොක්කා ලූණු එක වර්ගවල ලූණු මේ බලන්න ධාන්‍ය වර්ග එක ධාන්‍ය වර්ග. ඉතින් අපේ රටේ දේවල් නැහැ කියලා මෙහෙ දුක් වෙන්න ඕනේ නැහැ. අපිට මැල්ලුම් වෙනුවට ගෝවා කොළ ගන්න පුළුවන්, කේල් කොළ ගන්න පුළුවන්. සමහර ඒෂියන් මාකට්ස් වල තියෙනවා ගොටු කොළ, නිවිති, කංකුම් මේ හැමදේම තියෙනවා ඇමරිකාවේ. ඉතින් ඕගොල්ලන් අලුතින් එන්න ඉන්න කට්ටිය නම් හොයලා බලන්න ඔය ළඟ තියෙන නිකන් ෆාමර්ස් ලෝකලි මේ ග්‍රෝ කරන තැන්වල ගොඩක් තියෙනවා ඔය වගේ දේවල්. කංකුම් ඒවා මේව නම් තියෙන ඒෂියන් මාකට්ස් වල. නමුත් මේ අනිත් කඩවල වල තියෙන මේ මම යන ෆාමර්ස් මාකට් එකේ මේකට ගොඩක් ඉන්නේ ඇමරිකන්ස්ලා. මේ බලන්න අපේ සිංහල වගේ මේ බෝංචි තියෙනවා, බටර් බෝංචි එක. ඕක ගත්තා මම. ඊට පස්සේ රාඹු තියෙනවා. රාඹුත් ලංකාවේ වගේමයි. දොඩ ලොකුවට කොළ තියෙනවා. ඩොලර් 3යි. රාඹු ගෙඩි 9ක් තිබ්බා. මං ගත්ත බන්ච් එකේ. මාර විදියට රාඹු තිබ්බා. ඊට පස්සේ දෙහි, බණ්ඩක්කා, බතල ඕනේ නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. ඉතින් අපි හෙව්වොත් හම්බ වෙනවා. ඉතින් එක තැන් වලට ගිහිල්ලා එක ඩිෆරන්ට් shops try කරන්න ඕනේ. එතකොට ඒ වලින් අපිට හම්බ වෙනවා. දැන් බලන්න බ්ලූබෙරිස් මේ දවස්වල ගණන්. නමුත් මේගොල්ලන්ගේ 4.99ට දාලා තිබුණා ඔය එක box එකක්ම. මොකද මේ හොඳ ලොකු බ්ලූබෙරිස්. අනිත් එක ඇඹුලුත් නැහැ. මාර රසයි බ්ලූබෙරි.
ඉතින් ඒකයි මම ඔයගලන්ට කියන්නේ ඔය වගේ පොඩි පොඩි තැන් වලටත් ගිහිල්ලා බලන්න. සමහර වෙලාවට අපි දුර ගමන් යනකොට ඔය සයිඩ් එකෙත් තියෙනවා නිකන් පාර අයිනවල් වල විකුණන්න දාලා එළවලු පළතුරු. ඒ කඩවලත් ගොඩක් ලාභෙට ගන්න පුළුවන්. මේ තියෙන කැනලොප්. මේක ඇවිල්ලා මාරම රසයි. යාළුවනේ ඔයගලන් ඇමරිකාවේ ඉන්න මේ අලුතෙන් ආපු අය නම් කාලා නැත්තම් කාලා බලන්න. වෝටර්මෙලන් වලට වැඩිය රහයි. ඔයගලන් ආස හිතේ ඒක නම් මම ආසම පළතුරක් හැම වෙලේම ගේනවා මම කැනලොප්. ඒ වගේම මේ පොඩි ලූණු ඒවා මේවා ඔක්කොම තියෙනවා. අල තියෙනවා. ඒ කියන්නේ අල වර්ග ඕන තරම්. මේ පීචස් ඔක්කොම නෝත් කැරලයිනා වල හැදෙන පීචස් මේ දාලා තිබුණා. ගොඩාක් ගෙනල්ලා මාරම රසයි. ඇඹුල් නෑ පොඩ්ඩක්වත්. ගෙදර ගිහිල්ලා ඒවා ටිකක් අමුවට තිබුණේ. මං ගෙදර ගිහින් දවස් 2-3ක් යනකොට ඉදුණා. හරිම රසයි. මොකද අපේ ගෙදර වැඩිපුරම යන්නේ පළතුරු තමයි. ගෙදර හැම සතියේ සැරයක්ම මම පළතුරු ගොඩාක් ගේනවා. මොකද හස්බන්ඩ් දවල්ට කන්නේ පළතුරු විතරයි. ඉතින් ඒක නිසා මේ බලන්න මං කිව්වේ ඩුබායි වට්ටක්ක තියෙනවා. නැති දෙයක් නෑ. මේ ඇමරිකාවේ නැති දෙයක් නෑ. මොකද අල්ලපු රටවල ලිනුත් එනවා. ඉන්දියාවෙන් එන දේවලුත් තියෙනවා. ඉන්දියන් ෂොප් එකට ගියාම ඒකෙත් තියෙනවා ඒ දේවල්. ඉතින් මේ රටේ නැති දෙයක් නැහැ. අපිට හැමදේම හොයාගන්න පුළුවන් මේ රටවල වලින්. ළඟ රටවල වලින් එනවා. ඔය ගෝවක් වල ඕන දෙයක් හොයාගන්න පුළුවන්. හැමදාම අපි එකම කෑම කන්න ඕනේ පරිප්පුයි මේ බීට්රූටුයි කන්න ඕනේ කැරටුයි ඒ වගේ දේවල් කන්න ඕනේ. මේ බලන්න කිරියල මම කිරියලත් ගත්තා. මඤ්ඤොක්කත් තියෙනවා. ඉතින් හැමදේම තියෙනවා. අපි අරගෙන try කරලා බලන්න ඕනේ කොහොමද කියලා. නැත්තම් මන් දකින්න හුඟක් අය බීට්රූටුයි කැරටුයි ආයෙ කැරටුයි බීට්රූටුයි ඒ වගේ දේවල් උයන්නේ. කේල් නම් ඉතින් හැමෝම උයනවා. මොකද කේල් අවශ්‍ය නිසා. මැල්ලුම් වර්ගවලට මේ බලන්න බීඩ් බන්ච් එක මේ බීඩ් බන්ච් එක තිබ්බා මේ 6ක්ද කොහෙද ගෙඩි 9ක් නෙමෙයි 6ක් තිබුණා. ඉතින් මම ඒක අරගෙන මං යාළුවෙක්ටත් දුන්නා. මොකද මට වැඩි එච්චරටම. ඉතින් ඒකයි මං කියන්නේ එක දේවල් ගන්න පුළුවන් අරගෙන මේ try කරන්න. ඉතින් ඕගොල්ලන් මේ රටේ ඉන්නකොට ඉතින් අපේ ලංකාවේ දේවල් මිස් වෙනවා. එළවලු වර්ග අරවා මේවා. ඉතින් එතකොට අපිට මේ දේවල් හොයලා ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරිස් තිබුණා මේගොල්ලන්ගේ අඩුවට දාලා. ඒවත් ලෝකල් ස්ට්‍රෝබෙරිස්. කැරලයිනාවේ ගහලා තියෙන්නේ කැරලයිනා ස්ට්‍රෝබෙරිස්. ඉතින් ඒගොල්ලන්ට හැමදේම එනවා. ඉතින් යාළුවනේ ඇමරිකාවේ විතරක් නෙමෙයි ඔයගොල්ලන් කොයි රටේ හිටියත් හුඟක් වෙලාවට සේල් එකක් තියෙනකොට බඩු ගන්න. මොකද ඒක අපිට පොකට් එකට හොඳයිනේ. මට නම් හුඟක් වෙලාවට ඒ කියන්නේ හොබි ලොබි එකට යනකොට හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ සේල්ස් නැහැ. නමුත් දැන් සීසන් එකක් ඉවර වෙලා ඊට පස්සේ තව දැන් ස්ප්‍රින්ග් එකෙන් සමයකට වගේ යනකොට ඒ වගේ කාලවල වලට ඒගොල්ලන් දානවා 40% 50% සමහරවිට 70% උත් දානවා. මට තාම මේ අවුරුද්ද නම් 70% සේල් එකක් සෙට් උන්නේ නැහැ ඒගොල්ලන්ගේ. දැන් යන්නේ 40% සේල් එක. ඒකත් හෙට ඒගොල්ලන් වහලා සඳුදායින් ඉවරයි. ඊට පස්සේ ආයෙ ඒගොල්ලන් දාන්නේ සමයකට සහ මේ සමයකටයි 4th of July එනවා ඇමරිකාවේ 250 වෙනි නිදහස් දිනේ සමරනවා 4th of July සමරනවා. ඉතින් ඒක මේ පාර ලොකුවට මේගොල්ලන් සමරනවා. ඉතින් ඒකට හැමතැනම සේල් දාලා තියෙනවා. දැන් මෙමෝරියල් ඩේ වීකෙන්ඩ් එක එනවා. ඒකටත් සේල් දාලා තියෙනවා. ඔෆර්ස් දාලා තියෙනවා. ඉතින් ඇමරිකාවේ ඉන්න අයට නම් ඔයගලන්ට අලුතෙන් දන්නේ නැති අය ඉන්නවා නම් ඔයගලන්ට බලන්න පුළුවන්. හුඟක් තැන්වල මේ දවස්වල සේල් දාලා තියෙනවා. ඒවත් පාවිච්චි කරන්න. එතකොට පොකට් එකට හොඳයි. ඉතින් අලුතෙන් ගෙදරකට යන කෙනෙක් නම් ඔන්න හොබි ලොබි එකේ දාලා දෙනවා සේල් එකක් 40%. මල් වර්ග එතකොට තව
මල් වර්ග එක එක කොළ ಜಾති මල් වලට සෙට් වෙන්න දාන වාසයකට දාන කොළ වර්ග තියෙන කොළාතු වර්ග ඒවා ඒ හැම දෙයක්ම දාලා තියෙනවා. එතකොට 4th of July වලට decorations දාලා තියෙනවා sale. ඉතින් මම ගත්තා flags ගත්තා. එතකොට door එකට එල්ලන්න නිකන් welcome මේව එකක් ගත්තා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් ගත්තා. බෑක් යඩ් එකත් හදලා තියෙන්නේ 4th of July වලට බලමු මොනවද කරන්න කියලා. මගේ බර්ත්ඩේ වීකෙන්ඩ් එකනේ. මගේ ලොකු ප්ලෑන්ස් නැහැ. දැනට බලමු මොනවද කරන්න කියලා අපිනේ. එහෙනම් ඕගොල්ලන්ව ආයෙත් අලුත් වීඩියෝකින් හම්බෙන්නම්. ගොඩක් එක්සයිටිං දේවල් තියෙනවා ඉස්සරහට ගේන්න ඕගොල්ලන්ට පෙන්වන්න. ඇමරිකාවේ දේවල්. ඉතින් ඕගොල්ලන් බලන්න ආසයි නම් බලාගෙන ඉන්න ආසයි නම් ගොඩක් අය ඉතින් නිකන් මෙහි වෙන්නේ මොනවද කියලා පොඩි අයිඩියා එකක් ගන්න ඉතින් බලන්න ආසයිනේ. ඉතින් මම ඒ වගේ වීඩියෝස් දෙක තුනක් අරගෙන එන්නම් ඉස්සරහට. මොකද සමයකට ගොඩක් ඉතින් හැපනින් මෙහෙ. මිනිස්සු එළියට බහිනවා, පාටි දානවා, ගොඩක් දේවල් කරනවා. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි ආයෙත් හම්බෙමු. Thank you for watching Shika's Life in USA YouTube channel. මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් please subscribe my YouTube channel. Thank you everyone. Bye bye.